समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मां मुनिराजस् सुनन्तु सग्ग मोक्खदं धम्म सवन कालो अयं बदन्ता धम्म सवन कालो अयं बदन्ता धम्म सवन कालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स कथञ्च भिक्खवे पुंतो अतिजातो होति कथञ्च भिक्खवे पुंतो अनुजातो होति कथञ्च भिक्खवे पुंतो अवजातो होति शांत सत्पुरुष धर्मशनाभिलाषी सदहती सुपिंवात पिंवात पिंवती අප ධම්මපදයේ YouTube නාලිකාව ඔස්සේ උතුම් වූ ධර්ම දානමය පින්කම සිද්ධ කරන නාලිකාවක් විදියට අද දවසේදී පින්වතුන් මේ හා එක්කාසු වෙලා සම්බන්ධ වෙලා බලාපොරොත්තු වෙන්නේ අප ලෝතුරා ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ සකලලෝ සත්ව වර්ගයා විශේ පතල වූ මහා කරුණාවෙන් දේශනා කළ වදාළා වූ උතුම් වූ ලෝතුරා ශ්‍රී සද්ධර්මස්කන්ධයෙන් යම් දහම් කාරණාවක් හෝ වේවා ශ්‍රවණය කිරීමේ බලාපොරොත්තු ඇතුවයි. පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ ධර්මයේදී දේශනා කරනවා මේ ධර්මයේ වටිනාකම ධර්මයේ ඵලය ගැන කතා බහේදී ධම්මෝති වචනං සෙට්ඨං ධම්මෝති පදමුත්තම නත්තිතේන සමං ලෝකේ අඤ්ඤං සෝත රසාය ඒ කියන්නේ ධම්මෝති වචනං සෙට්ඨං දහම් වචනයක් පවා ශ්‍රේෂ්ඨයි ධම්මෝති පද මුත්තමං දහම් පදයක් පවා උතුම් නත්තිතේන සමං ලෝකේ අඤ්ඤං සෝත රසාය කනට මිහිරි වූ රසවත් වූ දෙයක්
මේ ධර්මයේ හැර වෙන දෙයක් නැහැ. ඉතින් ඒ ලෝතුරා ධර්මයේ විශේෂයෙන් අරමුණ වෙන්නේ නිබ්බානායනේ. නිබ්බානාය කියන්නේ නිර්වාණය. නිර්වාණ පිළිවෙත උදෙසා තමයි මේ ලෝතුරා ධර්මයේ ප්‍රධාන බලාපොරොත්තුව. පින්තුනි මේ ලෝතුරා ධර්මයේ කියන දේ දිහා අපි හැරි බලන විට ධර්මයේ හැසිරෙන පුද්ගලයා අංගේ ධර්මයේ හැසිරෙන පුද්ගලයාව ධම්මෝ හවේ රක්කති ධම්මචාරී. ධර්මයේ හැසිරෙන පුද්ගලයාව ධර්මයේ විසින්ම ආරක්ෂා කරනවා. ඒකින්ද මේ උතුම් වූ ලෝතුරා ධර්මයේ ඔබ ශ්‍රවණය කරන්නේ කාගේවත් භාෂිතයක් නෙමෙයි මේ ධර්මය. මේ භාෂිතය අපමාමෑණී තථාගත වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී බුද්ධ භාෂිත ධර්මයයි ඔබ ශ්‍රවණය කරන්නේ. එහෙමනම් පින්වතුනි අද දවසේදී උතුම් වූ ධර්මයේ වටිනාකම ධර්මයේ ඵලය යම් ප්‍රමාණයක අවබෝධයක් ඇතිව ඔබ දැන් විමසන්න බලාපොරොත්තු ඇති මේ ධර්මයේ ඒ ඵලය ලබා ගන්න ආකාරය මොකක්ද කියලා. ධර්මයේ ඵලය ලබා ගන්න ආකාරය ධර්මයේ විස්තර කරනවා ප්‍රධාන කාරණා තුනක් අංග සම්පූර්ණ කළ යුතුයි. සුනාත ධාරේත චරාත ධම්මේ. සුනාත කියලා කියන්නේ ධර්මයේ ශ්‍රවණය කළ යුතුයි. ඔබ ධර්මයේ ශ්‍රවණය කරනවා. ධර්මයේ ශ්‍රවණය කරනවා කියන්නේ ධම්සභා මණ්ඩපයක වගේ සාමාන්‍යම උදාහරණයක් වශයෙන් ගත්තොත් ඉඳගෙන ඉන්න එක නෙවෙයි. ධර්ම ශ්‍රවණය කරනවා කියන්නේ ධර්මයේ හිත පිහිටවලා ඒ ලෝතුරා ධර්මයේ ශ්‍රවණය කිරීම. එතකොට අපි බණ අහනවා කියලා ධම්සභා මණ්ඩපේ ඉඳගෙන ඉන්න එක නෙවෙයි ධර්ම ශ්‍රවණය කරනවා කියන්නේ. ධර්ම දේශනාවට දහම් කාරණාවලට හිත යොමාගෙන ලෝතුරා ධර්මය අවබෝධයෙන් ශ්‍රවණය කරනවා. ඒක තමයි ශ්‍රවණය කරනවා කියන්නේ. අන්න ඔබ ධර්මයේ ශ්‍රවණය කරනවා. දෙවෙනි කාරණාව ධාරේත. ධාරේත කියලා ධර්මයේ උගන්වන්නේ ධර්මය මතකයේ තබා ගැනීම. අපි දන්නවා බොහෝ දෙනාට භාග්‍යවතුන් වහන්සේ ධර්මයේ දේශනා කරද්දිනුත් කවුරු දේශනා කරත් බොහෝ දෙනාට ඒ දේශනාවේ සඳහන් කරන ධර්මය අමතක වෙනවා. කොච්චර ධර්ම ශ්‍රවණය කරත් වැඩක් නැහැ, ධර්මය අමතක වෙනවා. ඒකින්ද පින්වතුනි ධර්මයේ මතකයේ තියාගන්න ඕනේ. තුන්වෙනි කාරණාව තමයි කරන්න අමාරුම හැබැයි කළ යුතුම අපි නොකර සිටිය කාරණාව ඒ මොකද්ද? චරාත ධම්මේ. ධර්මයට අනුකූලව නැත්නම් අපි දහම් මඟ අනුගමනය කිරීම තමයි නොකරපු කාරණාව. ඒකයි ඔබත් අපත් සියලු දෙනාම මේ සංසාර ගමනේ තවමත් ඇවිදින්නේ. බණ ඇහුවා ධර්මයේ මතක තියාගත්තා. හැබැයි මේ මතක තියාගත්ත ධර්මයට අනුව තමන් චරිතවත් ජීවිතයක් ගත කළේ නැහැ. ඒකින්ද පින්වතුනි ධර්ම ශ්‍රවණය කරන්න, ධර්මයේ මතකයේ තියාගන්න, ඒ මතකයේ තියාගත්තා වූ ලෝතුරාසි ධර්මයට අනුව තමන්ගේ ජීවිතේ ධර්මානුකූලව දිවි පෙවතක් ගෙවන්න, එලෙසින් උතුම් වූ නිවන් මඟ පසක් කරගන්න වීරය දක්වමින් නිර්වාණ අවබෝධය පිණිස මේ අති උතුම් වූ ධර්ම දානමය පින්කම හේතු වේවා, වාසනාම වේවා ඉතා ප්‍රාර්ථනාවන් සිද්ධ කරගනිමු.
අද දවසේදී උතුම් වූ ධර්ම දේශනාවේ මා දහම් පාඩ තුනක් සිහිපත් කළන්න යෙදුණා දේශනාවේ දේශනා කරන්නට යෙදුණා. මේ සූත්‍රයක් මේක ඇතුළත් වෙන්නේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ කුද්දක නිකායේ. මේක සඳහන් වෙනවා මේ සූත්‍රයේ නම පුත්ත සූත්‍රය. මොකද්ද පුත්ත සූත්‍රය? මේ සූත්‍රය තුල පුතාලා 3 දෙනෙක් ගැන විස්තර වෙනවා. කතංච මික්කවේ පුත්තෝ අතිජාතෝ හෝති, කතංච මික්කවේ පුත්තෝ අනුජාතෝ හෝති, කතංච මික්කවේ පුත්තෝ අවජාතෝ හෝති. ඒ කියන්නේ මහණෙනි කතංච මික්කවේ පුත්තෝ අතිජාතෝ හෝති. මහණෙනි අතිජාතකේ පුත්‍රයා කියන්නේ කවුද? අතිජාත පුත්‍රයා කියන්නේ කවුද? ඊට පස්සේ දෙවෙනියට මම සිහිපත් කළා කතංච මික්කවේ පුත්තෝ අනුජාතෝ හෝති. මහණෙනි අනුජාත පුත්‍රයා කියන්නේ කවුද? තුන්වෙනියට මම දේශනා කළා කතංච භික්කවේ පුත්තෝ අවජාතෝ හෝති. මහණෙනි අවජාත පුත්‍රයා කියන්නේ කවුද? පුත්‍රයෝ 3 දෙනෙක් ඉන්නවා. අතිජාත පුත්‍රයා, අනුජාත පුත්‍රයා, අවජාත පුත්‍රයා. සමහරක් අය අවජාත කියන්නේ පරුෂ වචනයක් විදිහට භාවිතා කරනවා නම් ඒක වැරදි. මොකද ඒ වචනේ පවා ඇවිල්ලා තියෙන්නේ මේ උතුම් වූ බුද්ධ භාෂිත ත්‍රිපිටක ධර්ම ඇතුළේ. ඉතින් මේ පුතාලා 3 දෙනා ගැන භාග්‍යවතුන් වහන්සේ බුද්ධ සූත්‍රයේ ලස්සන පැහැදිලි කිරීමක් කරනවා. මුලින්ම අහනවා කතංච භික්කවේ මහණෙනි කතංච භික්කවේ පුත්තෝ අතිජාතෝ හෝති. අතිජාත පුත්‍රයා කියන්නේ කවුද කියලා අහනවා. ඒ වෙලේ භාග්‍යවතුන් වහන්සේ බිමුතුනි උන්වහන්සේ දේශනා කරන්නේ මොකක්ද? ඒ වෙලේ උන්වහන්සේම දේශනා කරනවා අතිජාත පුත්‍රයා කියන්නේ තමන්ගේ දෙමව්පියන්. කිසියම් දරුවෙක්ගේ දෙමව්පියන් බුදුන් සරණ නොයයිද? දහම් සරණ නොයයිද? සබුන් සරණ නොයයිද? පංචශීලය ආරක්ෂා කරන්නේ නැද්ද? ඒ පුත්‍රයාගේ දෙමාපියෝ ආදාර මිෂ්ඨකයිද? හැබැයි ඒ දරුවා තෙරුවන් සරණ යනවා, පංචශීල ආරක්ෂා කරගන්නවා, ධර්මානුකූලව ජීවත් වෙනවා. අන්න අතිජාත පුත්‍රයා. ඔතන සංක්ෂිප්ත කරලා කෙටියෙන්ම දේශනා කරොත් මොකද්ද? දෙමව්පියන්ගේ ගුණ සම්පත්තියට වැඩිය ඉහළ ගුණ සම්පත්තියක් තියෙන දරුවන්ව හඳුන්වන අනුවර්ත නාමය මොකද්ද? අතිජාත පුත්‍රයෝ. අතිජාත පුත්‍රයෝ. දෙවෙනි පුත්‍රයා ගැන විස්තර වෙනවා කතංච භික්කවේ පුත්තෝ අනුජාතෝ හෝති. කවුද මේ අනුජාත පුත්‍රයා? පින්වතුනි අනුජාත පුත්‍රයා කියලා කියන්නේ කිසියම් පුත්‍රයෙක්ගේ කිසියම් දරුවෙක්ගේ දෙමව්පියන් බුදුන් සරණ යනවද? දහම් සරණ යනවද? සබුන් සරණ යනවද? ප්‍රාණඝාතයෙන් වැළකෙනවද? සොරකමින් වැළකෙනවද? කාම මිත්‍යාචාරයෙන් වැළකෙනවද? මුසාවෙන් වැළකෙනවද?
රාමෙරින් වැළකෙනවද? පංචශීලාදියන් ඒකාන්තයෙන් ආරක්ෂා කරගන්නවාද? ඒ ගුණ සම්පත්තිය මේ දරුවන්ටත් පිළිදලා තියෙනවා. දෙමාපියෝ වගේම ඒ දෙමාපියන්ගේ දරුවෝනුත් තෙරුවන් සරණ යනවද? පංචශීල් ආරක්ෂා කරනවාද? ධර්මානුකූලව ජීවත් වෙනවාද? අන්න ඒ පුත්‍රයෝ අනුජාතෝ හෝති. අනුජාත වෙනවා. අනුජාත පුත්‍රයෝ. කොටින් මේකත් තාමත් කෙටි කෙල්ල දේශනා කළොත් කොහොමද? අනුජාත පුත්‍රයා යනු දෙමව්පියන් ධර්මානුකූලයි. ඒ ධර්මානුකූල දෙමාපියන්ගේ ගුණ සම්පත්තියේ ඒ විදිහටම දරුවන්ටත් පිළිදලා තියෙනවා නම් ඒ දරුවෝ කවුද? අනුජාත පුත්‍රයෝ. ඔන්න දෙවෙනි පුත්‍රයායි. තුන්වෙනි පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ විස්තර කරනවා. පින්වත් ඔබ පරුෂ වචනයක් විදිහට භාවිතා කරනවා නම් ඒක වැරදි. අපහාසාත්මක විදිහට ඒක භාවිතා කරනවා නම් ඒක වැරදි. මොකද්ද? කතංච භික්ඛවේ පුත්තෝ අවජාතෝ හෝති. අවජාත පුත්‍රයා කියන්නේ කවුද? මහසේම දේශනා කරනවා අවජාත පුත්‍රයා කියන්නේ දෙමව්පියන් කිසියම් පුත්‍රයෙක්ගේ දරුවෙක්ගේ දෙමව්පියන් බුදුන් සරණ යනවද? දහම් සරණ යනවද? සතුන් සරණ යනවද? පංචශීලය ආරක්ෂා කරනවාද? ධර්මානුකූලව ජීවත් වෙනවාද? හැබැයි ඒ දෙමව්පියන්ගේ දරුවෝ බුදුන් සරණ යන්නේ, දහම් සරණ යන්නේ, සතුන් සරණ යන්නේ, ප්‍රාණඝාත ආදිය කරනවා, හොරකම් කරනවා, කාම මිත්‍යාචාරය හැසිරෙනවා, බොරු කියනවා, රහමෙර ආදිය ගන්නවා, අධර්මානුකූලව ජීවත් වෙනවා. ඒ කියන්නේ දෙමව්පියන් ගුණවත්, හැබැයි දෙමව්පියන්ගේ දරුවෝ අගුණවත්, අධාර්මිෂ්ඨකයි. ආන්ගේ දරුවන් හඳුන්වන අනුවර්ත නාමය මොකද්ද? අවජාතෝ හෝති. අවජාත කියලා කියන්නේ. එහෙනම් මේ අතිජාත, අනුජාත, අවජාත කියන පුත්‍රයෝ තුන්දෙනා ගැන අය සංක්ෂිප්ත කරලා කෙටි කරලා මම පැහැදිලි කරන්නම්. අතිජාත පුත්‍රයා යනු දෙමව්පියන් අධාර්මිෂ්ඨකයි. හැබැයි ඒ දෙමාපියන්ගේ දරුවෝ ධාර්මිෂ්ඨකයි. ඒ ධාර්මිෂ්ඨක දරුවන් හඳුන්වන අනුවර්ත නාමය මොකද්ද? අතිජාත පුත්‍රයෝ යන නාමය. අනුජාත පුත්‍ර කතංච භික්ඛවේ පුත්තෝ අනුජාතෝ හෝති. කවුද මේ අනුජාත පුත්‍රයා කියන්නේ? දෙමාපියෝ ධර්මානුකූලයි, දරුවෝ ධර්මානුකූලයි. ඒ දරුවෝ කවුද? අනුජාත පුත්‍රයෝය. ඊට පස්සේ තුන්වෙනි පුත්‍රයා කතංච භික්ඛවේ පුත්තෝ අවජාතෝ හෝති. කවුද මේ අවජාතක පුත්‍රයා කියන්නේ? දෙමව්පියන් ධර්මානුකූලයි, දරුවෝ අධාර්මිෂ්ඨකයි. එහෙනම් දෙමව්පියෝ ධර්මානුකූලයි, දරුවෝ අධාර්මිෂ්ඨකයි නම් ඒ දරුවෝ හඳුන්වන අනුවර්ත නාමය මොකද්ද? අවජාතකයෝ. එහෙනම් මේ ආකාරයෙන් බලද්දී මේ අවජාත පුත්‍රයෙක් නොවන තරමට අවජාතක පුත්‍රයෙක් නොවෙන්න උත්සාහවන්ත විය යුතුයි. එහෙනම් අද දවසේදී මම විශේෂයෙන් බලාපොරොත්තු වුණේ මේ අවජාතක කියන වචනය ඒ අර්ථයට වෙනම අර්ථයක් දීලා ධර්මයට අනුව, බුද්ධ භාෂිතයට අනුව ඒ අර්ථය දීලා ඒ අවජාත කියන වචනය ධර්මයේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරපු වචනයක් විදිහට උන්වහන්සේ දේශනා කළා. ඒ කාරණාව ඔබට සමාජයට අන්තර්ගත කරවීමේ බලාපොරොත්තු මේක සිහිපත් කරගන්න. එහෙනම් අද දවසේදී උතුම් වූ ධර්ම දානමය පින්කමෙන් ජනිත වන්නා වූ ආනිසංස ධර්මය
දෙවියන්ටත් මිය පරලොවේ ගියා වූ ඥාතීන්ටත් අනුමෝදන් වෙත්වා. සුජීවත්ව වාසය කරන ඔබටත් අපට සියලු ලෝකවාසී සත්වයාටත් පින් අනුමෝදන් වෙත්වා. තෙරුවන්ගේ ආශිර්වාදය දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙත්වා. කෙලවර උතුම් වූ පරම නිබ්බාන සෝයෙන් නිවීසන සීම පිණිස මේ අති උතුම් වූ ආනිශංස ධර්මයෝ හේතු වේවා වාසනාම වේවා සිතා අධිෂ්ඨාන බලාපොරොත්තු කරගන්නවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.